සෝෂල් මීඩියා වල මේ ටිකේම ගොඩක්ම ට්‍රෙන්ඩ් යන දෙයක් තමයි මෙන්න මේ ටෙමූ කියන එකෙන් ෆ්‍රී ගිෆ්ට් ඕඩර් කරන්න පුළුවන් කියලා. ඇත්තටම වීඩියෝ එක පටන් ගද්දිම කියන්නම් මේක කරන්න බැරි දෙයක් නෙමේ, කරන්න 100% ෂුවර් දෙයක්. ඒකට හේතුව මේක ඕඩර් කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. හරියට ඒක පස්සේ කියන්නම්. මොකද මේක ඕඩර් කරපුවාම ඔයාට කිසි දෙයක් කරන්න නැහැ. අනික ඔයාගේ කිසිම දෙයක් වැය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ ඩේටා ටිකයි විතරයි ඕන වෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 15000ක් 10000ක් අතර ලොකු මුදලක ගිෆ්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. එකක් නෙමෙයි තුනක්. ඒකට හේතුව තමයි ඔයා මේකට දැන් ඔයා සාමාන්‍යයෙන් හිතන ඇති මේම නිකන් දෙන්න හේතුව මොකක්ද කියලා. ඔයා මේක කරන්න තියෙන්නේ ඔයා මගින් 20 දෙනෙක් මේකට ලියා පදිංචි කරවන එක. ඒක යාලට ලොකුම ලොකු වාසියක්. ඉතින් ඒ හින්දා ඔයාලට යාලා ගිෆ්ට් 3ක් දෙනවා තෑගි විදිහට. ඉතින් ඒ කොහොමද කරන්න කියලා අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු. ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා ඒව ගැන කතා කරමු. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න වීඩියෝ එක පටන් ගද්දිම කියන්නම් ටෙමූ එකේ ලංකාවට ඕඩර්ස් එන්නේ නැති කතාවක් තියෙනවා. මේක ඇත්තටම බොරුවක් නෙමේ, ඇත්තක් වුණත් අපිට වැඩක් නැහැ. මම ප්‍රෑන්ක් එකක් කරේ මේක බොරුවක් කියලා. ඇත්තටම මෙහෙම දෙයක් වුණා. Chrome USPS එකෙන් ඩිලිවර් කරන්න නැහැ කියලා ඇත්තටම නෙගටිව් කන්ටෙන්ට් අප්ලෝඩ් කරා කට්ටිය. ඉතින් ඒක ඇත්ත. අපිට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි. මොකද අපි ATM කාඩ් එකවත් ඇඩ් කරන්නේ නැතුව ෆ්‍රී මේ ගිෆ්ට් ඕඩර් කරන්නේ. එහෙනම් අපිට ආවත් එකයි නැතත් එකයි කියලා අවුලක් නැහැ. අපි මේක ඕඩර් කරමු. එහෙනම් ඉක්මනට ස්ක්‍රීන් රෙකෝඩින් එකට යමු. ඔයා අනිවාර්යෙන් මෙන්න මේකට යන්න කලින් මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකට ගිහිල්ලා ඔයා ටෙමූ ඇප් එක සර්ච් කරලා ගන්න එපා. මම සර්ච් කරලා ගන්නේ මට ඔයාලට වීඩියෝ එක දෙන්න ඕනේ හින්දා මම යටින් ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් එක හරි ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක හරි ගියොත් ඔයාලට ප්‍රොමෝ කෝඩ් එකක් යූස් කරලා මම ඒ ප්‍රොමෝ කෝඩ් එක ඇත්තටින් දාලා තියන්නම්. ඉතින් මුලින්ම අපිට අපේ ටෙමූ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ වෙනකොට ටෙමූ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. ඉතින් ඒ හින්දා මට තියෙන්නේ ටෙමූ ඇප් එක ඕපන් කරගන්න. මම මේ විදිහට ටෙමූ ඇප් එක ඕපන් කරගන්නවා. අපි බලමු මේක account එකක් අපි create කරගෙන මොන වගේ දේවල් අපි කරන්න ඕනද කියලා. ඉතින් ටෙමූ ඇප් එක මේ විදිහට ඕපන් කරපු ගමන්ම ඔයා ටෙමූ එකට account එකක් හදාන් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හදලා නැති කට්ටියටත් මේක කරන්න උදව් කරන හින්දා මම ඔයාලට මේක account එකක් හදන්න හැටි කියලා දෙනවා. මේ වගේ interface එකක් open වුණ ගමන්ම මම කරන විදිහටම කරන්න වෙන්නේ මේ Facebook එකකින් යන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් ලේසි. Continue to with Google. ඉතින් ඒක එකපාර ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail account හැම එකකින්ම එකක් choose කරන්න එනවා. ඉතින් මම මේක Gmail account එක choose කරගන්නවා. ඊට පස්සේ ආපහු අපිට මෙන්න මේ continue with Google කියන එක ඔබන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යද්දී ආපහු ටෙමූ application එක මෙන්න මේ විදිහට load වෙලා පුංචි වෙලාවකින් අපි ටෙමූ application එක delivery updates කියලා තියෙනවා. ඉතින් මෙයාලා මේ notification allow කරන්න තදන්නේ මේක නම් මාරම කරදරයක් මට නම්. ඒ හින්දා මම ඒක don't allow දෙනවා. හරි. ඉතින් දැන් මෙතන යාලා මට සජෙස්ට් කරනවා low price වලට තියෙන ඒවා order කරන්නද කියලා. මම ඉතින් ඒවට වැඩිය කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඉතින් මේකේ අපිට ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් මෙන්න මේ වගේ look එකක් තියෙන. ඒ කියන්නේ ස්ටුඩියෝ එකට වගේ ගැලපෙන items පවා මේකේ අපිට order කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේම වැඩක් නැහැ ඇත්තටම. අපිට කරන්න තියෙන අද free gifts order කරන එක. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට free gift order කරන හැටි කියලා දෙන්නම්. ඉතින් උඩේ ඉඳන් මේ විදිහට යටට එද්දී අපිට බලාගන්න පුළුවන් earn credits and free gifts කියලා. ඉතින් එන්න එතන තියෙනවා free gifts කියලා මුලින්ම ඒ වගේම අන්තිමේට. ඉතින් ඔයාට කැමති දෙයක් මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතන පළවෙනියට තියෙන free gifts කියන icon එක click කරගන්නවා. ඊට පස්සේ තව චුට්ට වෙලාවක් ඇද්දී අපිට මොකක් හරි ඕපන් වෙයි. ඉතින් ගොඩක් කට්ටියට ඕපන් වෙන්නේ මේ විදිහටමයි. ඉතින් මේ විදිහට මගේ ඉතින් වෙනත් Gmail එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ දාලා තියෙන he මානවස්මරල. ඊට පස්සේ අපිට මෙතන pick a card and get more gifts කියලා තියෙනවා. ඉතින් මෙතන යාලා අපිට මේ තුනෙන් එකක් pick කරන්න කියලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බල pick කරන්න කලින් මම මුලින්ම කියන්නේ ඉතින් යාළුවනේ ගොඩක් වෙලාවට මෙන්න මේ මැද තියෙන එකට ගොඩක් වෙලාවට මේ දිනුම් මැදෙනවා. අපි බලමු මැද එක ක්ලික් කරලා. ඉතින් ඔයාගේ දිනුම හිතාමතා කරන්න මෙන්න මේ මැද එකම ක්ලික් කරන්න මෙන්න මේ විදිහට පික් කරගන්නවා. හරි. මේ විදිහට යාළුවනේ මම කිව්ව විදිහට මැද එක ක්ලික් කරාට පස්සේ අපිට
ෆ්‍රී ගිෆ්ට් 4ක්ම ඕඩර් කරගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න මේක කොච්චරම හොඳ දෙයක්ද අපිට උනේ. මොකද ෆ්‍රී ගිෆ්ට් 3ක් වෙනකොට අපිට 4ක් ඕඩර් කරගන්න පුළුවන් නේ. ඉතින් දැන් තියෙන අපිට ෆ්‍රී shopping and all free gifts අපි මෙතන පික් කරගමු. හරි. ඉතින් මේ විදිහට මම දැන් ඒවා පික් කරගෙන හදාගත්ත යාළුවනේ. ඉතින් දැන් මට නම් තියෙන්නේ අපේ අවසාන වැඩ ටික තමයි. ඉතින් යාළුවනේ දැන් අපි වෙනම ඉන්ටර්ෆේස් එකකට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා first, ඊට පස්සේ second, third, fourth. ඉතින් ඔයා මං කිව්ව විදිහට නැතුව වෙන අර මැද නැතුව වෙන කොහේ හරි පික් කරා නම් ඔයාට මෙන්න මේ items 3යි පුළුවන්. දැන් යාළුවනේ මට පුළුවන් 4ක්. ඔයත් ඒකනේ මැද එක ක්ලික් කරපුවහම පට්ටම වාසියක්. ඉතින් මට කැමති එකක් මෙන්න මෙතනින් choose කරගන්නම්. මොකද අපිට අවශ්‍ය වෙන්නත් එපා. ඉතින් මම මොකක් හරි මෙතනින් මට කැමති දෙයක් පික් කරගන්නත් ඕනේ. අපි බලමු අපිට මොන වගේ දෙයක් ඕන වේද කියලා. ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා අපිට අවශ්‍ය දෙයක් අපි ඕඩර් කරගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් මට නම් මෙතනින් ෆිට වෙන දෙයක් තාම නම් හම්බුනේ නැහැ. බලන් ඉන්න ගෑලුනේ මම මොන වගේ දෙයක්ද choose කරගන්න කියලා. ඉතින් මෙන්න මේ බෆල්ස් නම් මට තියෙනවා. ඇත්තටම මෙන්න මේ hard disk ඒ වගේ දේවල් නම් මට ඕඩර් කරලා වැඩක් නැහැ. මොකද තියෙන දෙයක් ඕඩර් කරලා අපිට කිසිම වැඩක් නැහැනේ. ඉතින් ඒ හින්දා අපි තව ටිකක් යටට යමු. ඉතින් නැත්තම් අපි උඩ දැක්කා ස්පීකර් එකක් තියෙනවා. අපි එහෙනම් මුලින්ම ස්පීකර් එක පික් කරගමු. අපි හෙඩ්සෙට් එකක් පස්සේ පික් කරමු. එතකන් අපි මෙන්න මේ මයික් එකක් gift එකක් විදියට හම්බෙන අන්න ඒක අපි ෆස්ට් එක විදියට පික් කරගමු. හරි යාළුවනේ. මෙන්න මේ ලොකුම ලොකු සුපිරි බෆල් එක මම මෙතනින් පික් ෆ්‍රී ගිෆ්ට් කරගත්තා. දැන් යාළුවනේ මට දෙවෙනි gift එක පික් කරගන්න තමයි තියෙන්නේ. හරි යාළුවනේ. ඒකත් මං ඉක්මනටම තෝරගන්නම්. ඉතින් යාළුවනේ මගේ දැන් එදිනෙදා වැඩත් එක්ක මට අනිවාර්යෙන් හෙඩ්සෙට් එකක් අවශ්‍ය වෙනවානේ. ඉතින් මොකද මට හෙඩ්සෙට් එකක් නැතෝ මගේ වැඩ ටික කරගන්න ටිකක් අමාරුයි. මොකද මට මම නම් කැමති නෑ ඔයාලගේ කැමැත්ත අනුව ඕඩර් කරගන්න. මං කැමති නෑ මෙන්න මේ වයර් තියෙනවට. ඉතින් ඒ හින්දා මම වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි හොයන්නේ. මොකද ඒක ගොඩක් සූටබල්. ඉතින් මෙන්න මෙතන තියෙන හෙඩ්සෙට් එක මම choose කරගන්නවා. ඉතින් ඒකත් get now දීලා මම කැමති කලයකින් තෝරගන්නම්. ඉතින් මට මෙන්න මේ කලේ ගොඩක් සැටිස්. ඒ හින්දා මම ඒක පොඩ්ඩක් ටච් කරලා මම අපේ තුන්වෙනි gift එකත් choose කරගන්න තමයි මේ විදිහ හදන්නේ. ඉතින් යාළුවනේ ඊළඟට මම හිතුවා මගේ ස්ටුඩියෝට මොකක් හරි දෙයක් ඕඩර් කරගන්න ඕනි කියලා. ඒ හින්දා මම තෝරගන්නේ මෙන්න මෙතන තියෙන LED ලයිට් එකට එහා පැත්තේ තියෙන කැම්පින් ලයිට් එක. ඉතින් මෙතන LED ලයිට් ස්ට්‍රිප් එකක් තියෙනවා. එතන කැම්පින් ලයිට් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ කැම්පින් ලයිට් එක තෝරගන්නවද LED ස්ට්‍රිප් එක තෝරගන්නවද? අපි එක්ක යාළුවනේ LED ස්ට්‍රිප් එක තෝරගමු. මොකද මං ගාව දැනටත් රින්ග් ලයිට් එකක් එක ට්‍රයිපෝඩ් එකක් මේ වෙන ගොඩක් තියෙන හින්දා. ඉතින් මෙතන මං හිතන විදිහට 10 මීටර්ස් වලට වඩා මට ඕඩර් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේකට choose කරගන්නම් 10 මීටර් ස්ට්‍රිප් එක. ඉතින් ඒකට මං 10 මීටර් choose කරගත්තා. දැන් මං ඒක පික් කරගන්නම්. හරි මෙතනත් අපිට මොඩල් එක අපි 20 මීටර්ස්ම පික් කරගමු. හරි මං ඒ 20 මීටර් ලයිව් ස්ට්‍රිප් එක පික් කරගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ තවත් මොන හරි පික් කරගන්න. ඉතින් මම බලන්නම් මොනවද මට මේ ප්‍රයිස් එකට අහපු ගන්න තියෙන දේවල් කියලා. ඉතින් අපි බලමු මේකේ අපිට අවශ්‍ය දෙයක් තව තියනවද කියලා. අවසානම අයිටම් එක විදිහට මම මෙතනින් තෝරගන්නේ මෙන්න මේ LED digital clock එක. ඉතින් මෙතන මේ clock එක ගොඩක් වටිනවා. මොකද මේකේ තියෙන අර look එකත් එක්ක මාරම ෆිට වෙයි මගේ ස්ටුඩියෝ එකට. ඉතින් මේකේ mods ගොඩක් තියෙනවා. ඒ වගේම sounds තියෙනවා. ඒක මම charge කරන්න පුළුවන්. ඒක අපිට ගොඩක් වටිනවා. ඒ හින්දා අපි ඒක choose කරගමු. හරි. මේ වෙනකොට දැන් මම මේකේ colors white එකෙන් choose කරගත්තා. දැන් යාළුවනේ මම මෙතන confirm කරන්න විතරයි තියෙන්නේ. confirm කරන්න කලින් confirm කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට address confirmation කියලා address add කරන්න තියෙනවා. ඉතින් ඒක මම touch කරගත්තට පස්සේ මගේ තොරතුරු ටික මෙතනින් fill කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඉක්මනට මේක fill කරගන්නම්. හරි ඉතින් මම මේ වෙනකොට මගේ පෞද්ගලික තොරතුරු සඳහන් කරලා මම මෙතනින් ඔක්කොම ටික fill කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මට මෙතනින් save කියන බටන් එක click කරන්න.
ඉතින් මෙන්න මේ විදිහට අපේ ෆස්ට් ස්ටෙප් එක ඉවර වෙනවා. මෙතනින් මම කන්ෆර්ම් ඇඩ්‍රස් දෙන්නම්. ඊට පස්සේ අපේ ෆස්ට් ස්ටෙප් එක ඉවර වෙනවා. අපි බලමු දෙවෙනි ස්ටෙප් එකට අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ටෙමු එකෙන් අපිට ගොඩක්ම ලස්සන මාරම ලුක් එකක් තියෙන ඇඩ්ස් හදලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට කොයින්ස් තමයි හම්බෙන්නේ. අපි බලමු මොනවද අපිට හම්බෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට අපේ දෙවෙනි අයිටම් එකක් හම්බුණා. ඉතින් අපේ තුන්වෙනි අයිටම් එක තමයි අපිට ඒ වගේම මේ තුන්වෙනි අයිටම් එකට යන්න කලින් බෝනස් එකකුත් හම්බෙලා තමයි යන්නේ. ඉතින් මම දැන් මෙතන තියෙන බෝනස් එකත් ගන්නම්. හරි. අපිට තවත් කොයින්ස් 99ක් හම්බුණා. අපි ඊළඟට බලමු තවත් මොනවද අපිට කම්ප්ලීට් කරන්න තියෙන ටාස්ක් කියලා. ඉතින් මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරාට පස්සේ අහපුව අපිට එනවා මෙන්න මෙතනින් ෆ්ලිප් කරන්න. මෙතනත් අර කලින් අපි කරා වගේ පික් කරන්න තමයි තියෙන්නේ. අපි බලමු මෙතනත් මොන වගේ දෙයක් අපිට කරන්න හම්බෙයිද කියලා. ඉතින් මම මෙතනත් මැද එකම ෆ්ලිප් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මැද එක ෆ්ලිප් කරගත්තට පස්සේ අනිත් දෙකටම වැඩි ගොඩක් ලොකු කොයින්ස් ප්‍රමාණයක් මට මෙතනදී හම්බුණා. එතකොට අපිට කොයින්ස් 80 ගාණක් වැඩියනුත් හම්බෙනවා. ඉතින් දැන් අපිට තව පුංචි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ කොයින්ස් කවුන්ට් එක වැඩි වෙනවා ඉවරයක් නැහැ. ඉතින් මෙතන අපේ කොයින්ස් තවත් 79ක් හම්බුණා. ඉතින් මේ 79ත් එක්ක අපිට කොයින්ස් 117ක් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ අපිට අල්ට්‍රා ඊසි මෝඩ් is on කියලාත් වැටෙනවා. ඒ වගේම අපිට තව කොයින්ස් 49කුත් හම්බෙනවා. අපි ඒකට ටික කරගමු. හරි. අපිට තවත් කොයින්ස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින්ම තේරෙනවා ඇති කොච්චර වව් තව අපිට තියෙන්නේ කොයින්ස් 29ක් එකතු කරගන්න විතරයි. ඉතින් ඒ කොයින්ස් 29 එකතු කරගන්න අපි කරන්න තියෙන්නේ මේක 29 දෙනෙක්ට ෂෙයා කරන එක. ඉතින් මෙයාලා අපිට සර්ප්‍රයිස් එකක් දෙනවලු. හරි. තව කාසි අපිට හම්බෙනවා. අපි ඉතින් මේක ඕකේ කරමු. හරි. ඉතින් යාළුවනේ අවසාන විදිහට අපිට කරන්න තියෙන්නේ පුංචි වැඩක්. මෙයාලගේ මෙන්න මේ මෙතන තියෙන රෙෆරල් ලින්ක් එක කට්ටියට ෂෙයා කරලා අපිට තියෙන්නේ මෙන්න මේ ෆ්‍රී ගිෆ්ට් 4ම ගෙදරටම ඕඩර් කරගන්න. ඉතින් එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේ වෙනකොටත් අපේ ටයිම් එක මෙතනින් යනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපිට එක්ස්ප්‍රස් ඉන් කියලා තියෙනවා. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත දැනටමත් විනාඩි 4ක් පරක්කුයි අපි. ඉතින් පැය 24ක් ඇතුළත අපි මේක කරන්නත් ඕනේ. ඒ වගේම මේක ෆ්‍රී ෂිපින් හම්බ වෙනවා. කිසිම මුදලක් වගේ වැය වෙන්නෙත් නැහැ. ඉතින් මෙතනින් මෙන්න මේ විදිහට අපි මෙතනින් ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරලා පස්සේ අපිට ඉක්මනටම අපේ ඕඩර්ස් ටික ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි වැඩක්. ඕවනම් මොනවද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා මෙන්න මේ වීඩියෝ එකේ views ගිහින් තියනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ link එකක් දාලා අනිත් අයගේ link එකක් දාලා තවත් කට්ටියට උදව් කරන්න. එතකොට එයාලත් ගිහිල්ලා ඔයාලට තවත් referral attack වෙයි. ඔයාලා බැන කමෙන්ට් දාන කට්ටියක් ඉන්නවා සමහර කට්ටිය කමක් නැහැ. එයාලටත් වාසියක් තියෙන ඕන්න ඔයාගේ වැඩ ටික කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න මතක් කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ටෙමු කියන්නේ කොච්චර ඇඩ්වාන්ස් software එකක්ද කියලා. නැත්නම් app එකක්ද කියලා. මොකද මේ software එකෙන් අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මොකද අපිට රුපියල් 10000ක 15000ක items නොමිලේ order කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක try කරන්නවත් හිතන්න එපා. 20 දෙනෙක්ට ඔයාලට referral දෙන්න බැයි නම් අනිවාර්යෙන් ඔයාලට එහෙම referral දෙන්න බැයි නම් ඔයා මේක try කරන්න එපා. මොකද ඒකට වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බැලුවා නම් හොඳයි නම් like එකක් දාන්න, subscribe කරන්න. වීඩියෝ එක වැඩක් නැත්නම් unlike කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ, තරහ වෙන්නේ නැහැ. comment එකක් දාන්න අමතක කරන්න එපා. ළඟදී මෙන්න professional quality video එකකින් brand new result එකකින් හම්බෙනවා. ඔයාලත් එක්ක හිටපු මම ප්‍රභාස් ටෙක්නික් ගිහින් යන්න හැමෝටම සුබ දවසක්.